ඔන්න අපි හැමෝම වෙනසක් නැතුව ආදරගෙන දැන් පොඩ්ඩක් ෆැෂන් එක නම් වෙනස් වෙලා රන්දිකායගේ අය කොහොමද විස්තර? ෆැෂන් එක වෙනස් කරන්න උනේ මගේ ඊළඟ ප්‍රොජෙක්ට් එකට. ඒකට ලෑස්ති වෙනවා මම. ඊළඟ ප්‍රොජෙක්ට් එකත් අපි චුටි ගියක් හරි දෙමු. මං ඒක ගැන කියන්න කැමති නැහැ. කරාට පස්සේ රිදී තිරේද පුංචි තිරේද? මම හිතන්නේ පුංචි තිරේ තාමත් මම ඉන්නේ. රිදී තිරේට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ආසාවක් තියෙනවා. ආසාව මුලින්ම තිබ්බෙත් ඒක සම්බන්ධව. ඉතින් හැබැයි මම කැමති මුල ඉඳන් දේවල් කරලා අත්දැකීම් අරගෙන ඉදිරියට යන්න. එතකොට ඒකේ අපිට ජීවිතේ අර ජර්නි එකක් තියෙනවනේ ලයිෆ් එකේ. ඉතින් ඒක හරි විදියට කරගෙන යන්න මම කැමති. කිසිම තැනක අඩුවක් නැතුව. ඉතින් එහෙම වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වෙන්න බලාපොරොත්තු තියෙනවා. අපි දැන් රන්දිකගේ දැක්ක මේ ඩ්‍රාමාස් ඔක්කොම එකිනෙකට වෙනස් චරිත තමයි බාරගත්තේ. එහෙම හිතලම බාර ගන්නවද මට මේක එකිනෙකට වෙනස් චරිත මට ඕනේ කියන එක? එහෙම නෑ අපිට තියෙන චූටි ඉන්ඩස්ට්‍රි එකක්. ඒකේ හම්බ වෙන මට කතා කරන හැම වැඩකම මම වැඩ කරනවා. සහ මගේ ජොබ් එක රඟපාන එක. ඉතින් මම උත්සාහ කරනවා මගේ ප්‍රේක්ෂකයන්ට හැම වෙලාවකම වෙනස් විදිහේ අත්දැකීමක් ලබා දෙන්න. අනාගතේ මොනවද තියෙන බලාපොරොත්තු? අම්මා කියලා තියෙනවා ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවලුයි. ආදරය ගැනයි කොච්චර හම්බ කරනවද කියන එකයි කාටවත් කියන්න එපා කියලා. මොකද හැම එකටම මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න පුළුවන් කියලා. ඉතින් මම අම්මා කියන දේ අහන කොල්ලෙක්. එහෙනම් ඉතින් ඒක රහසක් විදියට තියලා අද දවස ගැන මොකද හිතෙන්නේ? මේක කලාකරුවන්ට විශේෂ දවසක්. ඒක ගැන මගේ අත්දැකීම් මෙහෙම එකක්. අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සීනියර් ආටිස්ට්ලාට අපේ උන්ට අපෙන් පස්සේ පරම්පරාවට අපුඩියක් ගහන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා රයිගම් වෝට් සෙරමනි එක තියෙන එකෙන්. ඒක ඉතා සතුටින් හදවතින්ම කරන්න හම්බ වෙන්නේ අපිට හරි අඩු දවස් ගාණක් අවුරුද්දක් ඇතුළත. ඉතින් මේ එක අවස්ථාවක් සහ ස්තුතිවන්ත වෙනවා අපේ කලා ශාස්ත්‍රයට මේ කරන අගය කිරීම ඉතාම වටිනවා අපේ ජීවිතවලට. හේතුව අපිට බලාපොරොත්තුවක් තියෙනවා, හෝප් එකක් තියෙනවා, තරුණයන්ට බලාපොරොත්තුවක් තියෙනවා, තරුණ කලාකරුවන්ට. ඉතින් ස්තුතිවන්ත වෙනවා රයිගම් වෝට් සෙරමනි එක සංවිධානය කරන සියලුම දෙනාට. thank you අපිට කරන මේ උදව්වට. එහෙනම් ඉතින් අම්මගේ හොඳ පුතෙක් විදියට අපිත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වෙනස් නිර්මාණ වලින් ආව දකින්න හම්බ වෙයි කියලා. අනිවාර්යෙන්. thank you අපිට එක්ක තුනට. ජය වේවා. thank you